Big news. Expect the news. මේවනට දින කීපයක් තිස්සේ පැවති අධික වර්ෂාපතන සම ජාතික ගොඩනැගිලි පරිසංගය නිකුත් කර තිබූ නායම් අන්තරංග නිවේදනය තවදුරටත් දීර්ඝ කරන වන මේ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් නුවර එළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින් හා වලපනෑන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධීර 3 යටතේ නිකුත් කර තිබූ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඊට අමතරව මාතර දිස්ත්‍රික්කයේ විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් නුවර එළිය දිස්ත්‍රික්කයේ මතුරට සහ හංගුරංගතෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධීර 2 යටතේ අවධානය සිටින නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපර්ණගම වැලිමඩ කන්දේ කැටිය බදුල්ල මීගහ කිවුල හාලියල පස්සර සහ ලුණුගලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් මාතර දිස්ත්‍රික්කයේ අඹගහ කෝරළේ උකුවල රත්තොට නාවුල සහ ලග්ගල පල්ලේගමන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට නුවර එළිය දිස්ත්‍රික්කයේ නුවර එළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධීර 1 යටතේ විමසිලිමත් බව සිටින නිවේදනය නිකුත් කර තියෙනවා. ඒත් එක්කම ජාතික ගොඩනැගිලි පරිසංවිධානය ජනතාව ඉල්ලා සිටින්නේ නුවර එළිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගත්තොත් විශාල ප්‍රදේශයක් පුරා පැතිරී එම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ විශේෂයෙන්ම නැගෙනහිර බැවුම් පැත්තට අඩංගුවෙන කොටස තමයි අතර මෙහිදී විශේෂයෙන් බලපාන්නේ. ඒ කියන්නේ වලපනේ සහ හංගුරක්කත යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට සීමා වෙලා තියෙන ප්‍රදේශ. ඒ වගේම අනිකුත් ප්‍රදේශවල යම් තරක වර්ෂාපතනයක් පවතිනවා. මිලිමීටර් අපි හිතුවොත් එහෙම මිලිමීටර් 40ට වඩා අඩු ප්‍රමාණයක් වගේ. එසේ වුවත් පසුගිය දිනවල ඒ කියන්නේ නොවැම්බර් මාසයේ අවසානයේ ලැබුණු අධික වර්ෂාපතන සමග බොහොමත් ස්ථාන මේ වෙනට පස ජලයෙන් සන්තෘප්ත වෙච්ච ස්ථාන තියෙනවා. ඒ වගේම නායමේ පූර්ව ලක්ෂණ මතුවෙච්ච ස්ථාන තියෙනවා. එම ස්ථානවලට යම් ආකාරයක වර්ෂාපතනයක් ලැබුණොත් එම ස්ථාන නැවත අන්තර්දාය තත්ත්වයට පත් වීම හැකියාව තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව ජනතාව සැලකිලිමත් වෙන්න ඕන. ඒත් එක්කම විශේෂයෙන්ම ඊයේ දිනේදී කාලගුණ දෙපාර්තමේන්තුවේ කාලගුණ අනාවැකියට අනුව ඒගොල්ලෝ ප්‍රකාශ කරා නැගෙනහිර වෙරළ තීරයෙන් රට තුළට යම් ආකාරයක පීඩනාවපාතයක් ඇති වෙලා වර්ෂාපතන ලැබිය හැකි බවට ඒ අනුව ජාතික ගොඩනැගිලි පරිසංවිධානය ඊයේ රාත්‍රියේදී විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරා. එම ප්‍රදේශවල සිටින ජනතාව විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ නුවර එළිය දිස්ත්‍රික්කයේ නුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයකට අද පස්වරුවේ ඒ අන්තර්දායක ස්ථාන වලින් ඉවත් වෙන්න කියලා. ඒත් එක්කම අපිට එම හවස එම නිවේදන යම් ආකාරයක වෙනස් වීමක් අපිට නිවේදන ලැබුණා මේ කාලගුණ දෙපාර්තමේන්තුව මගින් එම තත්ත්වය තිබුණු අන්තර්දාය තත්ත්වය යම් තරම් පහවී යාමක් සම්බන්ධව. ඒ නිසා නැවත ජාතික ගොඩනැගිලි පරිශන ආයතන මාධ්‍ය නිවේදන නිකුත් කරා. එහිදී කියවෙන්නේ එම අන්තර්දාය තත්ත්වය යම් ආකාරයක පහවී යාමක් තියෙන නිසා එම අර නැවත ඉවත් වෙන්න කිව්ව අද 12න් පස්සේ ඉවත් වෙන්න කියලා කිව්ව ප්‍රදේශ වලින් ඉවත් වීමට අවශ්‍ය නැති බවත් ඒ වුණාට කෙසේ වුවද ජාතික ගොඩනැගිලි පරිසංවිධානය විසින් ඉදිරි කාලගුණික පුරෝකථනයන් හා වර්ෂාමය තත්ත්වයන් මත පදනම මහජනතාව වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන අතර ඒ සම්බන්ධ අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ ජාතික ගොඩනැගිලි පරිසංවිධානය විශේෂයෙන්ම නාය මන්ත්‍රණයේ නිවේදන නිකුත් කරන්නේ තත්කාලීන වර්ෂාපතනය නිරීක්ෂණය කරලා. ඒ නිසා නිරන්තරයෙන්ම ජනතාව ඉල්ලා සිටිනවා ජාතික ගොඩනැගිලි පරිසංවිධානය විසින් ලබා දෙන පුරෝකථන සම්බන්ධව සැලකිලිමත් වෙලා ඔබට අවශ්‍ය වූ යම් ආකාරයේ අන්තර්දාය තත්ත්වයන් නිරීක්ෂණය වෙනවා නම් මේ ස්ථාන ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයක් කරා ගිහලා තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගන්නා ලෙස. Big news. Expect the news.